හෙලෝ ගයිස් ඉතින් අද නම් මං ඉන්නේ ට්‍රිප් එකක් ඇවිල්ලා ඉතින් අර තුන් සැවුර්ගේ ගෙදර යන්න ඉතින් අපි ගැම්මෙන් යත්තා යුට්ට දුරයි තියන්නේ. ඉතින් ගයිස් මට කියන්න බැරි වුණා මම මේ බස් එක හම්බුන එකකින් ට්‍රිප් ගියා ගොඩක්. ඉතින් මට ගොඩක් සල්ලි හම්බුණා. මම මේ ටුන්ටුන්ගේ ගෙදරට යන ආමේ තියෙන්නේ. වීඩියෝ එක විතරයි ඔයගොල්ලන්ට ගෙනාවේ විද්‍යාඥයෝ කට්ටියකුත් එක්ක ආවේ බයත් බෑ ගයිස්. මේ මෙතන පාක් කරන්න තැනක් තියෙනවලු. ඉතින් අපි මෙතන පාක් කරගමු. මෙතන පාකින් එක. ඉතින් ගොඩක් අය මේක ගැන පරීක්ෂණ කරලා තියෙනවලු. ඉතින් ඒ විද්‍යාඥයෝ දෙන්නෙක් කලින් ගිහිල්ලා පාකින් එක්කත් හදලා මෙතන දවස් ගානක් ඉද්දි දෙන්නත් නැතිත් උනාලු. ඉතින් ඒ කට්ටිය බහැලා ඉවරයි. අපිත් බහැගමු නවත්තගෙන. එන අඳුරුයි ගයිස්. අපි ටෝච් එක දාගමු. ඒ කරලා අපි මෙතනින්ද කොහෙද ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මාත් කෝකටත් ඇතුළට යනවා. එහෙනම් ඇතුළේදී සෙට් වෙමු. ගයිස් අරගොල්ලන්ට මොකක් වුණත් දන්නේ නැහැ ගයිස්. මාව මේ ගෙදරක් ඇතුළට ආවා. තුන් මාව අල්ලගත්තා. ඊට පස්සේ මේ කාමරේ හිර කරා ගයිස්. දැන් මං කොහොමද දන්නේ එළියට පැනගන්නේ. අනේ ගයිස් මේකත් අර ග්‍රැනි වගේ වෙයිද දන්නේ නැහැ. මං එක සැරයක් ග්‍රැනි ගහලා 20 පාරක් විතර අවුටුත් වුණා. අයියෝ දොරත් ලොක් කරලා ගයිස්. අහමුරුත් නෑ ගයිස්. ඔඩෝ කොහොමද ගයිස් යන්නේ? පොඩි සද්දයක්වත් දාගමු. එතකොට අර තුන්වත් එයි නේද? එතකොට දොරේ ලොක් එක හරිනේ. ඔඩෝ දොර ලොක් කරලා ගයිස්. අපිට වෙඩිවත් තියන්න බැයිද දන්නේ ගයිස්. ඔඩෝයි අඩෝ ගයිස් මොකද්ද මේ වෙන්න යන්නේ? අඩෝ ඔඩෝයි මේ මොකද්ද වෙන්න යන්නේ? විනාශේ. අපි අතෙන්ට ගිහිල්ලා කරලා මේක එළියට දාමු. දැන් අර තුන් එක ආයිනේ. බලමුකෝ එතකොට මොකක් හරි. මේ ඉන්නේ ගයිස්. මේ ඉන්නේ තුන් තමයි. උඩෝ උවතේ මිටියක් තියෙනවා. ඔඩෝ ගයිස් ඌනම් ගියා. පියන් ගැම්මෙන් උඩු වැටුණා ඒ ගයිස්. ඔඩෝ තුන් අඩෝ කෙලිය අඩෝ ඊළඟ දවසට යම් දෙවනි දවස මොනවා කරන්නද මන් දන්නේ ගයිස්. පොඩ්ඩක් ඉන්න ගයිස් ඔඩෝ ගයිස් තුන් ආයෙත් යවුවා ගයිස්. ලේත් වෙනවා ගයිස් දැන්. ඔඩෝ ගයිස් මෙතන නම් යන්න බෑ. ඔඩෝ ගයිස් මේක ඇතුළටවත් යන්. ටුන් මෙහාට යනවා ගයිස්. ඩූ මෙතන ඉන්නවා. ඒක නම් පොට්ට කාල කන්නේ ගයිස්. අනික තුන් එන අමුතුයි. ඌ එක වෙස් ගන්නවලු. මේක ගේම් එකක් බවට පත් වුණා ගයිස්. ඔඩෝ සිරාවටම මේ මොකද්ද? ඔඩෝ උණ්ඩයක් ගයිස්. අපි අරගමු. අපි ගැම්මෙන් යන්. ඔඩෝ ගයිස්. අනේ පෙන්නන්නකෝ අප්පා. මේ තියෙන්නේ මල්ලි. ගයිස් ගණන් ගන්න එපා. මගේ මල්ලි චුට්ටක් පොඩි ඇවිල්ලා තියෙන්නේ. ගණන් ගන්න එපා ඒක. එයා එක වහනවා දැන්. ඔඩෝ ගයිස් මේ තුන් එනවත් දන්නේ ගයිස්. අඩෝ ගයිස් යන් ගයිස්. ඔඩෝ සිරාවටම අඩෝ මිටිය ගන්න ඕනේ තුන්ට කොහොම හරි වෙඩි තියලා.
අඩෝ නැත්තම් මෙතනින් පිට වෙන්න බෑ ගයිස්. තුන්තුන් මරනවද අයියේ? ඔව් මල්ලි තුන්තුන් මරනවනේ. මම මේ වීඩියෝ එකක් හදන ගමන් ඉන්නේ. චුට්ටක් කරදර කරන්න එහෙම එපා. මාත් එන්නද? ඔයා බලන් ඉන්න. අඩෝ තුන්තුන් ගැහුවා ගයිස්. අඩෝ තව එක ජීවිතයයි තියෙන්නේ. අඩෝ ජීවිතය ඉවරයි ගයිස්. අඩෝ කොහොම හරි පැන ගන්න ඕනේ. ආයෙ try එකක් දාන්න. තුන්තුන්ද? හරි ටුන්ටුන්ට ගහමු අපි ඈ. පොඩ්ඩි සද්ද. ටුන්ටුන් ඇයි දැන් චෝටි? ගණන් ගන්න එපා ගයිස්. මම මල්ලිට කියන්නේ චෝටි කියලා. දෝ මේකේ මොකුත් නැහැ. මේකෙත් නැහැ. අපි මේක අස්සට යන්න බෑ දර ග්‍රැනි එකේ වගේ. අඩෝ මේකේ අස්සවල් වලට යන්න බෑ ගයිස්. අඩෝ ගයිස් මේකේ දෙකක් එකපාර ගත්ත හැකි. අඩෝ සිරාවටම අපි ගැම්මෙන් යන් අසරින් ගමු. දැන් තුන්තුන් එනවා. තුන්තුන් මෙන්න පුතා. අඩෝ මේකේ වෙඩි තියන්න බෑද බයි ගයිස්? මගේ මල්ලිට තුන් බෙල්ට හොත් කියනවා කියන්නේ. හරි ඉන්නකෝ. අනේ කියන්න. ඉන්න. ආහා. කියන්න බැලුණා නේ යාළුවනේ කියන්න. කියන්න බැලුණා නේ යාළුවනේ. කියන්න බැරුණානේ යාළුවනේ. ගණන් ගන්න එපා ගයිස්. අඩෝ තුන්තුන් ගැහුවා අඩෝ. මගේ මල්ලිට බෙල්ට කොකුත් කියනවා කියන්න. පල්ලියක හැමතැනම අඩෝ ගයිස් තුපන් ඒ තුන්තුන් එනවා ගයිස්. අඩෝ සිරාවට මෙනවා. ඌ ගෙයින් එළියට එන්න නම් බෑ හැබැයි. ඌට ගෙයින් එළියට එන්න බෑ. අඩෝ ගයිස් අර විද්‍යාඥයෝ බලාගෙන ඉඳලා තියෙන්නේ මට වෙන දේ. ඒ කෙනෙක් පැනලා මාව බේරගත්තා. ඒගොල්ලෝ ඔක්කොම බස් එකට නැගලා ඉඳලා තියෙන්නේ. යන් ගයිස් අපි අර ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ තමයි ඒගොල්ලෝ බස්සන්න ඕනේ. ඊපස්සේ කොළඹට ගිහින් ආයෙ සෙට් වෙමු. උන් කියව මට ටිකක් වැඩි උනුත් දෙනවා ගාන කියලා. එහෙනම් ගයිස් ටක් ගාලා යන්. අඩෝ ගයිස් මේ තව ඩිංගෙන් අර තුන්තුනා මාව මරනවා. අඩෝ ගයිස් මේ මුන් හින්දා තමයි ඔක්කොම ටික. දැන් ඉතින් ආයෙ තුන්තුනා එන්නේ නැහනේ. ආයෙ නම් ජීවිතේට මේ වගේ ට්‍රිප් බාර ගන්න නැහැ ගයිස්. කමක් නැහැ මම කොහොම හරි වෑන් එක ගන්න සල්ලි එකතු කරගත්තානේ. ගයිස් අපි ගාල්ලට ගිහින් සෙට් වෙමු. මං ආයෙ කොළඹ යන්නත් එපයි. අනික මේ ගේම් ප්ලේ වීඩියෝ එක ලෝන් වෙනවා නේ. ඔයාලට එහෙම ගොඩක් වෙලා බලන්න වීඩියෝ බලන්න බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් එහෙනම් අපි ගාල්ලට ගිහින් සෙට් වෙමු. අම්මෝ ගයිස් ගාල්ලට නම් ආවා ගයිස්. අර කට්ටිය බහැලා ගියා. ගයිස් අපි පොඩ්ඩක් ගාලු කොටුව පැත්තට යන්න. දැන් රෑ වෙලා හින්දා බයකුත් තියෙනවා හැබැයි කමන්නේ අපි ගාලු කොටුවට ගිහිල්ලා මම ගාලු කොටුවෙන් මේ වීඩියෝ එක චුට්ටක් පොස්ට් කරලා ආයෙත් යනවා මම කොළඹට. ගයිස් ගෙදර කට්ටිය කතා කරනවා ඇහෙනවා. ගයිස් ගෙදර කට්ටිය කතා කරනවා ඇහෙනවා නම් වැඩි ගණන් ගන්න එපා. ගෙදර කට්ටියට කතා කරන්නත් එපැයි. මම වීඩියෝ කරනවා කියලා ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නේ. අනිකත් මල්ලි ඉන්නවා. ඒකයි. අන්න ඒකයි. ඉතින් ගයිස් ඔයගොල්ලෝ තාම මගේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං ඉතින් නිකන් තියලා ලයික් බටන් එකනේ. ඕන්න ඔකට පයින් පාරක් ගහගෙන ඵලයක්.
ආයේ guys ඔයගොල්ලෝ subscribe කරන්න නැද්ද? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා bell notification එක all දාගෙන තියාගන්න. guys මොකද්ද දන්නවද මම මෙතන යන්න හේතුව? ඔයාලා දන්නේ නැහනේ. මේ කට්ටියක් ඇවිල්ලා මේ මගදී සෙට් වුණා හරියද? මේ රෑ ගාලු කොටු බලන්න ආසයි කියලා අර මගදී. ඉතින් ඒ අර කට්ටිය බස්සලා ඒ කට්ටිය දාන් ආවා. ඉතින් අපි බං ඒ ලොකේෂන් වල ආවේ මෙතනින් ඒ කට්ටිය බස්ස ගමු. බෑ ගන්න ඉක්මනට බෑ ගන්න. එහෙනම් guys අපි කොළඹට ගිහින් සෙට් වෙමු. හරි guys ඉතින් මම කොළඹට නම් ආවා. පේනවනේ ඔයාලට මම දවස් දෙකක් ගියා කොළඹට එන්න. පාන්දර වෙලා තියෙන්නේ. මල්ලිත් කොළඹ දාව කියන්නේ. ඊට පස්සේ guys මේ මං එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඕන් කෝල් එකක් එනවා. ඔඩු guys කෝල් එකක් එනවා. ඔඩු ඊ මූ ගන්න හැන්නේ. හෙලෝ අයියේ. මල්ලි කියන්න. අයියේ ඔයා Facebook එකේ දාලා තිබ්බ නේද KDH වෑන් එකක් අඩුවට හොයනවා කියලා? මල්ලි දාලා තිබ්බ තමයි. අයියේ මල්ලක තියනවා KDH වෑන් එකක්. ඒක මම ලක්ෂ 45ට දෙනවා. KDH එකක් ලක්ෂ 45ට? කොහෙද මල්ලි තියන්නේ ඕක? මේක නම් අයියේ තියන්නේ මේ අර කොහෙද? අනේ මට ගමේ නම හරියට මතක නෑ. චුට්ටක් ඉන්න අයියේ. අර ගාල්ලේ ඉඳන් අර හම්බන්තොටද නෑ. ගාල්ලේ ඉඳන් මාතරට යනකොට අයියේ අර view point කියලා එකක් තියෙන්නේ. එතනින් උඩ පළවෙනි ගෙදර අයියේ මේ පළවෙනි ගෙදරට එහා පැත්තේ ගෙදර තමයි වෑන් එක තියෙන්නේ. මල්ලි මේ ඒ වෑන් එක හොඳයිද? එන්නිම හොඳයි අයියේ. එළිය පොඩ්ඩක් පේන්ට් එක ගහලා ගන්න ඕනේ. මල්ලි අවුලක් නෑ. මම වෑන් එක ගන්න එන්න. කවද්ද අයියෝ ඔයා වෑන් එක ගන්න එන්නේ? මං ඒ වෑන් එක තියලා තියන්නද විකුණන්න නැතුව? මල්ලි තියාගෙන ඉන්න මම ලබන සතිය වගේ එනවා. හරි අයියේ. ඔයා අනිවාර්යෙන් එනව නේද? ඔව් මල්ලි මං අනිවාර්යෙන් එනවා. ඉතින් guys ඔන්න මට වෑන් එකකුත් සෙට් වුණා. මං එදා රෑ එක දවසක් රෑ චුට්ටක් නැවතිලා හිටියා. එදා පාන්දර මුණි හින්දා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම Facebook එකට දැම්ම වෑන් එකක් හොයාගන්න ඕනේ මට ලක්ෂ 10 නෙමෙයි මේ ලක්ෂ 100ට අඩුවෙන් කියලා මිලියනකට අඩුවෙන් KDH වෑන් එකක් ඕනේ කියලා. ඉතින් එක්කෙනෙක් ලක්ෂ 45ට KDH වෑන් එකක් තියෙනවා කිව්වා. මම වෑන් එක ගන්න වීඩියෝ එකක් ගේන්නම් ඕගොල්ලන්ට. එහෙනම් එතකම් පරිස්සමින් ඉන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.